අමරිකාව කියන්නේ ලෝකයේ බලවත්ම රටක්. ඒ විතරක් නෙවෙයි නිතරම කාර්යබහුලත්වයෙන් පිරුණු රටක්. හැබැයි ඒ කාරණය මේ දවස්වල ටිකෙන් ටික වෙනස් වෙන්නේ අමරිකාව පුරා ඇතින සාම පාගමන නිසා. පින්වත් ස්වාමීන් වහන්සේලා පිරිසක් අමරිකාව පුරා මේ විදිහට පාගමන යෙදෙන්නේ මුළු ලෝකයටම සාමය ප්‍රාර්ථනා කරමින්. ඔබ දකිනවද පාගමන ගමන් කරන හැම නගරයකම හැම වීදියකම අමරිකානු ජනතාව දහස් ගණනින් පෙරගැසී සිටින විදිහ. ඔවුන් ඉතාමත්ම ගෞරවයෙන් පාර දෙපසට රැස් වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය ගරු සරු පුද සත්කාර මේ පිරිස විසින් සිදු කරන විදිහත් කැමරා කාචවල සටහන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දකිනවා අමරිකානු පවුල් තමන්ගේ දරුවන් පවා රැගෙන මේ සාමය සහ සහජීවනය ගැන ඔවුන්ට කියලා දෙන විදිහ. මේ පින්වත් ස්වාමීන් වහන්සේලා එක්කම මේ ගමනට එකතු වෙන ආලෝක සුනකයා පිළිබඳවත් ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා. මේ වෙනකොට තරමක් අසාධ්‍ය තත්ත්වයේ මේ සුනකයා හිටියත් ලෝකයේම අවධානය ආලෝක සුනකයා වෙතත් යොමු වෙලා. ආලෝක සුනකයාගේ සෞඛ්‍ය ගැටලු ඇති වුණ මොහොතේම අමරිකානු පශු වෛද්‍යවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඒ ප්‍රතිකාර කරන්නත් කටයුතු කළා. ඔබ දන්නවද සැතපුම් දහස් ගණනක මේ දුෂ්කර ගමන සාර්ථක වෙන්නේ අමරිකානු වැසියන් ලබා දෙන මේ දිරිගැන්වීම ගෞරවය පුද සත්කාර නිසා බව. ජාති ආගම් භේද කිසිවක මෙතන නැහැ. මනුෂ්‍යත්වය සාමය වෙනුවෙන් අමරිකාවේ හදවත් විවර වෙලා. අපි දකිනවා මේ පාගමන ඇතැම් ප්‍රාන්තවල ක්‍රියාත්මක වෙද්දී ඒ ප්‍රාන්තවල ජීවත් වන වැසියන් මේ පාගමනත් එක්ක එකතු වෙන විදිහ. ඔවුන්ට පාගමනින් ටික දුරක් හරි ගමන් කරනවා. අද මේ පාගමනේ 82 වන දවස. මේ වෙනකොට සැතපුම් 1600කට වඩා වැඩි දුරක් පාදචාරිකාවකින් ගමන් කරන්න මේ පින්වත් ස්වාමීන් වහන්සේලා කටයුතු කරලා. උතුරු කැරලිනා ප්‍රාන්තයේ ඉඳලා වොෂින්ටන් DC වෙත ළඟා වෙන්නටයි අද දවස නියමිත වෙලා තියෙන්නේ. මුළු ලෝකයටම සාමය අරුත කියා දෙන මේ පාගමන හැමතෙම කියා දෙන්නේ වටිනා පාඩමක්. ලෝකයේ මොනතරම් යුදමය අවස්ථා තිබුණත් ලෝකයේ මොනතරම් ભેද තිබුණත් ඒ හැම තැනකටම වඩා සාමය සහජීවනය කොයිතරම් වටිනවද? බුදුදහමෙන් කියා දෙන ඒ උතුම් පණිවිඩය සාමය සහජීවනය මුළු ලොව පුරාම ගෙන යන්නට මේ වටිනා කාර්යයත් සුවිශේෂී කාර්යයක් වගේ අප සිහිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි දින ගණනාවක් පහු කරලා පාදචාරිකාවෙන්ම වඩින මේ ස්වාමීන් වහන්සේලා මේ වෙනකොට විඳින්නේ ලොකු දුෂ්කරතාවයක්. හැබැයි ඒ හැම දුෂ්කරතාවයක් මැත්තේම මේ ස්වාමීන් වහන්සේලා ඉදිරියට ඇදෙනවා. ඉතින් අපේ ප්‍රාර්ථනයත් මේ ස්වාමීන් වහන්සේලා සිදු කරන සාමය සහජීවනයේ පාගමන සුවසේම සිදු කරන්නට උන්වහන්සේලාට සමය ලැබේවා යන්නයි. නවතම පුවත් දැන ගැනීමට ශ්‍රද්ධා TV News YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.